පළවෙනි එක තමයි අපේ ඇඟේ අසාමාන්‍ය විදියට බර අඩු වෙනවා නම්. ඒ කියන්නේ ඩයට් කරන කෙනෙක්ගේ බර අඩු වෙන එක මේකට අදාළ නැහැ. එක්සර්සයිස් කරන කෙනෙක්ගේ බර අඩු වෙන එක මේකට අදාළ නැහැ. එහෙම නැතුව ඉබේම අපි හිතන්නේ නැති විදියට බර අඩු වෙනවා නම් ඒක පිළිකාවක් ඇඟේ වර්ධනය වෙනවා කියන එකට සංඥාවක්. හරිද? පළවෙනි සංඥාව හරි. එකයි. දෙවැනි එක තමයි අපේ ඇඟේ කොතන හරි අසාමාන්‍ය ගැටිත්තක්. හරි පොඩි බිබුලක්. එතකොට ඒක වර්ධනය දිගින් දිගටම වර්ධනය වෙන එකක් වෙන්නත් පුළුවන්. වර්ධනය නොවි එක විදියට තියෙන එකක් වෙන්නත් පුළුවන්. ටික වෙලාවක් ටික කාලයක් යද්දි මේක නැති වෙන්නේ නැතුව දිගටම තියෙනවා නම් අන්න ඒකත් සමහර විට පිළිකාවක් වර්ධනය කියන එකට සංඥාවක් වෙන්න පුළුවන්. එතකොට මතකයිනේ දෙවෙනි එක තමයි ඇඟේ කොතන හරි අසාමාන්‍ය ගැටිත්තක්. සංඥා දෙකයි. එකයි දෙකයි මතකයි. තුන්වෙනි එක මල පහත් එක්ක ලේ පිට වෙනවා නම්. ඊට පස්සේ වමනය කරනකොට ලේ පිට වෙනවා නම්. කැස්සත් එක්ක ලේ පිට වෙනවා නම්. මෙන්න මේ වගේ වෙලාවල් වලත් අපේ ඇඟේ කැන්සර් එකක් වර්ධනය වෙනවා කියලා සංඥාවක් තමයි ඒ වයින්ුත් පෙන්වන්නේ. කියන්නේ අසාමාන්‍ය විදියට ලේ පිට වෙනවා. 3යි. හතරවෙනි සංඥාව මේක තමයි මම ඔයාලට කියන අවසාන සංඥාව. දැන් අපිට කැස්සක් හැදුනොත් සාමාන්‍යයෙන් සතියක් විතර යද්දි මේ කැස්ස හොඳ වෙනවා. උගුරේ අමාරුවක් හැදුනොත් දවස් 2-3ක් යද්දි මේ උගුරේ අමාරුව හොඳ වෙනවා. ඊට පස්සේ අපිට මොනවා හරි අවුල් දෙයක් කෑවොත් ඔන්න බඩ යන්න පටන් ගන්නවා. හරිද? ඒකත් දවසක් හරි දවසක් වේලක් දෙකක් තිබිලා නැති වෙනවා. එතකොට මොනවා හරි අවුලක් ඒ කියන්නේ කාපු දෙයකින් අවුලක් ආවොත් ඔන්න වමනේ යනවා. වමනේ වුණත් වේලක් දෙකක් වමනේ යනවා. දවසක් යනවා මේක හොඳ වෙනවා. දැන් මම මේ කියපු දේවල් ටික තියෙනවනේ. කැස්ස, උගුර රිදෙන එක, වමනය මෙන්න මේ වගේ සාමාන්‍යයෙන් අපිට සිද්ධ වෙන දේවල් ඒ සාමාන්‍ය කාලයක් ඇතුලේ හොඳ වෙන්නේ නැතුව දිගු කාලයක් තියෙනවා. ඒ කියන්නේ අපි හිතමු උගුරේ අමාරුවක් තියෙනවා මාස 2ක් යනකම්. අන්න ඒ වගේ දේවලුත් පිළිකාවක් අපේ ඇඟේ වර්ධනය වෙනවා කියන එකට සංඥාවක්. එතකොට සංඥා 4යි.